Yeah. Yeah. Hey, එදා සමසිය අසුතුන ප්‍රභාකරන් යුද්ධේ රටෙන් භාගයක් කිල්ලේ මොකද්ද බොල ප්‍රශ්නේ කිරිසප පැටියා තනේදිම මැරුවේ පොඩි දෙමළ දරුවා බලෙන් යුද්ධ පිටියේ සිංහල දෙමළ ભેදය නෙමෙයි ඉන්නේ තිබුණේ අන්තවාදී රැසක් ජීවිත බිලි ගත්තේ දරුවාගේ අධ්‍යාපනය බිඳ දැම්මේ අනාගතේ ටික ටික නිරයට ඇදුනේ මහ ජනතාව මරණ බිය ගැස්මේ කකුල් දෙකේ කොටි අහිංසකයෝ බිලි ගත්තේ ඉවසීමේ සීමාව අන්තිම හරියේ කළු සිංහලයාගේ පිය ඇස්සරුනේ මව්බිම වෙනුවෙන් ජීවිත පිදුවේ ආඩම්බර අම්මගේ පුතුවරුනේ ලක්බිම බේරා හුඹ වෙඩි කෑවේ ණය නැති පොළවට ගෞරවයක්නේ කිරියම්ම කියලා දුන්නු කතන්දර ආස්සේ දෙවියෝ පිට වෙන බලු කරදර මැද්දේ කෝ ඒත් එක දෙවියෙක්ම යුද්ධේ හීනේ පේන අයත් මිහි පිට විරුවෙක්නේ එදා මහ රෑ ඇසුණු වෙඩි හඩෙන් පස්සේ කිරි ඉතිරුණාලු කොයි හැම පැත්තේ දූෂිත ටාස්තෙන් පන්නලා දැම්මේ නිර්භීත අපේ සිංහ පැටවුනේ ජය වේ ශ්‍රී ලංකා මව් රජුනේ වැජබේ දිගුකල් හොබෙනම ලෝකේ ආගම් කුල මොකටද ඔය බේදේ බලතන්නාව දරුණුතම රෝගේ ස්ථිර නැති මේ අස්ථිර ලෝකේ තරහ නෙමෙයි හිනාවමයි යෝනේ ඔක්කොම එක අම්මගේ දරුවන්සේ සාමෙන් ජීවත් වෙන්නට යෝනේ සිංග්ලිෂ් නෙමෙයි එකම සිංහල පොෂ් නංගි දැක්කද යුද්ධ විරුවව උඩින් යන්නේ ඇයි හින වෙලවත් පල හැමෝම ණය උතුම් රණ විරුවට සියල්ල අත්තර ජීවිත පුදා නොමර මැරී යන වේදන දරා කාවෙනුවෙන්ද බලපල්ල සිතා දුටු තැන බැදපං සුව වෙන්න පතා මොරල් එක දැක්කම දනිස් වෙවුලලා කොටි දිව්වලු අයෝ කඩබුලේ කියා ශ්‍රී ලංකා ආමි එහෙම තම පුතා යකුත් පදිරිලු නිර්භීතකම නිසා මගේ රට රැකේ උතුම් රණ බිරුවානේ තාත්තගේ දල නැති එවුණු තුඩු බිරුවානේ 33 කොටියක් දෙවියෝ පීටට නෑනේ මත කරගනින් රණ බිරු පීට යාවේ කළු බඹරු ඇවිත් බංකර් කුඩු කරා කොටි පරාජය 19 සිද්ධ වුණා කළගුණ මිනිසට අමතක වෙලා එදා වගේ අදත් ගරු කරපං සිතා